හරි. අපි අද මේ වීඩියෝ එක කරන්නේ 2025 සාමාන්‍ය පෙළ විභාගයේ වෙනුවෙන් පෙනී ඉන්න බලන් ඉන්න සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් කරන මිෂන් A වැඩපිළිවෙල ගැන දැනුවත් කරන්න. හරි. මුලින්ම මිෂන් A වැඩපිළිවෙල ගැන පොඩි විස්තරයක් කිව්වොත් අපි මෙතනදී 6 ශ්‍රේණිය ඉඳන් 11 ශ්‍රේණිය දක්වා සියලුම තියරි කරුණු ආවරණය කරනවා. ඊට අමතරව නිව් සිලබස් එකේ සියලුම පාස් පේපර්ස් සාකච්ඡා කරලා ලියන්න වෙලාව දීලා විවරණය කරලා සියලු පාස් පේපර්ස් හොඳට ඉගෙන ගන්නවා. පාස් පේපර්ස් කරනවා විතරක් නෙවෙයි පාස් පේපර්ස් ඔස්සේ හොඳට ඉගෙන ගන්නවා ඔයාගේ එක්සෑම් එක ලියන්න ඕනේ කොහොමද කියන එක ගැන. ඒතර තියරි කොටස් අපි පිළිවෙලට ආවරණය කරනවා. ආවරණය කරලා අපි පාස් පේපර්ස් සියල්ල කවර් කරනවා. හරි. ඒක දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ මාස 3ක් ඇතුළත කොහොමද මේ අවුරුදු ගානක වැඩ ටිකක් කරන්න කියන එක. දැන් මෙතනදී සමහරවිට අමතක වෙන දේ තමයි ගොඩක් වෙලාවට ක්ලාස් වල සහ පාසලේ උගන්වන සාම්ප්‍රදායික ක්‍රමයට. ඒ තමයි පාඩම් වයිස් අවුරුද්දෙන් අවුරුද්ද පොඩ පොඩ විෂය ගොඩනගාගෙන එනවා. ඇත්තට මේක හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න හොඳ ක්‍රමයක්. නමුත් එක්සෑම් එකක් ලැබෙන්නේ ඒ ආකෘතියට නෙමෙයි. එක්සෑම් එක ලැබෙන්නේ පේපර් එකේ වෙනම ආකෘතියකට. ඒතර එක්සෑම් ලියන්න වෙනම ආර්ට් එකක් තියෙනවා. ඒතර අර ඉගෙන ගන්න පිළිවෙලට එක්සෑම් එක කියන්න බෑ. එක්සෑම් එක වෙනම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒතර අපි මෙතනදී කරන්නේ මේ නව විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව එක්සෑම් එකට ලෑස්ති වෙන එක. ඒ කියන්නේ එක්සෑම් එකේ පේපර් එකේ තියෙන ආකෘතිය අනුව තමයි අපි මෙතනදී ඉගෙන ගන්න. ඒතර මම ඒක සරල උදාහරණයකින් කිව්වොත් දැන් අපේ 6 ඉඳන් 11 දක්වා සිලබස් එකේ විවිධ තැන්වල පොඩි විෂය කරුණු ආවර්ජනය වෙමින් කුලක පාඩම උගන්වනවා 11 වෙද්දි. ඒතර 10 11 මේන්ලි කුලක පාඩම කියලා මාතෘකාවත් එක්ක තියෙනවා. එතකොට දැන් පේපර් එකේදී මේක කුලක ප්‍රශ්න වෙන වෙනම එනවා. දැන් ඒතර මේක උගන්වද්දී අපි කරන්නේ පේපර් එකට බහලා පේපර් එකේ කුලක ප්‍රශ්නේ කරගන්න පුළුවන් වෙන විදිහට ඒ තියරි කම්පැක්ට් කරලා වෙනම පාඩම් මාලාවක් විදිහට කරන එක. ඒ කියන්නේ කෙලින්ම ඔයාලට පේපර් එකේ ප්‍රශ්නේ කරගන්න පුළුවන් වෙන ආකෘතියට තමයි අපි මෙතනදී උගන්වන්නේ. අර සාම්ප්‍රදායික සාම්ප්‍රදායික පාසල්වල සහ ක්ලාසස් වල උගන්වන ආකෘතියට නෙමෙයි පේපර් එකට බහලා පේපර් එකේ ආකෘතියට ගලපෙන විදිහට තමයි මෙතනදී අපි උගන්වන්නේ. එතකොට අපිට ඉතා කෙටි කාලෙකින් ඔයාගේ 2025 සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය සියලු තියරි කරුණු නැවත වතාවක් උගන්වන්න පුළුවන්. ඒතර ඒක කෙනෙකුට ඒක නැවත වතාවක් කරන රිවිෂන් එකක් වෙන්න පුළුවන්. තව සමහර කෙනෙකුට අලුතෙන්ම ඉගෙන ගන්න එකක් වෙන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි මුලින්ම බැලුවොත් මේක කාටද වැදගත් වෙන්නේ කියලා. දැන් අපි මුලින්ම බලන්න ඕනේ 2025 සාමාන්‍ය පෙළ බැච් එකේ ළමයි මොන කැටගරිස්ද ඉන්නේ කියන එක. එතකොට දැන් විවිධ ලකුණු මට්ටම් අනුව එක එක කැටගරිස් ඉන්නවා. එතකොට මුලින් බැලුවොත් ලකුණු 0.35 දක්වා අවදානම් කලාපේ ඉන්න අය ඉන්නවා. ඊට අමතරව 35 ඉඳන් 55 දක්වා පොඩ ෂේප් අය ඉන්නවා. එතකොට 55 ඉඳන් 85 දක්වා ABC මට්ටමේ ඉන්න අය ඉන්නවා. එතකොට 85 ඉඳන් 100 දක්වා A එක ෂුවර් අය ඉන්නවා. එතකොට දැන් මෙතනදී මේ වැඩපිළිවෙල අපි මේන්ලිම රෙකමන්ඩ් කරන්නේ මේ 85 ඉඳන් 0 දක්වා අයට. එතකොට 0 එක්කෙනත් ඉන්නවා 85 එක්කෙනත් ඉන්නවා. එතකොට මේක සමහරට 85 එක්කෙනාට සමහර කොටස් වල රිවිෂන් එකක් වෙන්න පුළුවන් 0 එක්කෙනාට මුලින්ම ඉගෙන ගැනීමක් වෙන්න පුළුවන්. එතකොට අපි 6 වසරේ ඉඳන් 11 වසර දක්වා සියලුම තියරි කරුණු මෙතනදී උගන්වන නිසා මේ දෙන්නටම එක්කෙනෙක්ට රිවිෂන් එකක් අනිත් එක්කෙනාට මුලින්ම ඉගෙන ගැනීම. එතකොට දෙන්නටම මේක ඉතාම වැදගත්. එතකොට අපි 85 ඉඳන් 100 දක්වා අයට ගත්තොත් 85 ඉඳන් 100 දක්වා අයට මේක අනිවාර්යයෙන්ම රිවිෂන් එකක්. මොකද එයාට ඒක ෂුවර් වුණත් එයාට යම් කිසි දෙයක දැන් තව මාස 3ක් තියෙනවා එක්සෑම් එකට. ඒතර අපි ඔය ඒක පරිස්සම් කරගන්න ඕනේ එක්සෑම් එක දක්වා. ඒතර තව විෂයන් 8ක් තියෙනවා. ඒතර ඒ විෂයන් 8ත් එක්ක බැලන්ස් කරන ඔය ඒක පරිස්සම් කරගෙන මේ මාස 3 දක්වා අරන් යන්න ඕනේ. ඊට අමතරව එයාට දැන් එක්සෑම් එකේදී මුහුණ දෙන්න වෙන අභියෝගය අපිට එකපාරක් එක්සෑම් එකට මුහුණ දීලා ප්‍රැක්ටිස් කරලා තව වතාවක් එක්සෑම් එකට මුහුණ දෙන්න බෑනේ. ඒතර ඒක ඒ අත්දැකීම් කලින් කෙනෙක්ගෙන් ඔයාලා ඉගෙන ගන්න ඕනේ. එතකොට දැන් මේ එක්සෑම් එකේ වටපිටාව. එතකොට එක්සෑම් එකේදී ප්‍රශ්න තෝරගන්නේ කොහොමද? එතකොට වැඩිම ලකුණු ප්‍රමාණය කෙනෙක් විදිහට ප්‍රශ්න කරන අනුපිළිවෙල මොකක්ද? එතකොට ඒ වගේ දැන් අපිට ඇත්තටම එක්සෑම් එකේ වැදගත් වෙන්නේ ලකුණුනේ. එතකොට වැඩිම ලකුණු ප්‍රමාණයක් එන විදිහට එක්සෑම් එක ලියන්නේ කොහොමද වගේ දේවල් මේ අයට වැදගත් වෙනවා. ඊට අමතරව මේගොල්ලන්ටත් අර රිවිෂන් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ 6 වසරේ ඉඳන් 11 වසර දක්වා තියෙන සියලුම තියරි කරුණු හොඳ රිවිෂන් එකක් කරගන්න තියෙනවනම් අමාරුනේ.
එක්සෑම් එක කලින්. ඒතර ඒගොල්ලන්ට මොන හරි පොඩි තියරි අඩුපාඩු නිසා හරි නැත්නම් ප්‍රැක්ටිස් මදි වීම නිසා හරි අඩු වෙන තියෙන ලකුණුත් එතකොට ඒගොල්ලන්ට ගන්න පුළුවන්. සහ ඒගොල්ලන්ට කාලය මැනේජ් කරගන්න ලේසි වෙනවා. මොකද අපි තියරි නැවත නැවත අපේ බ්‍රේන් එකේ තියරි වැඩ කරනවා කියන්නේ අපිට නැවත වතාවක් තියරි මතක් වෙනවා කියන්නේ අපේ ස්පීඩ් එක වැඩි වෙනවා. එතකොට අපිට අර අමාරු ප්‍රශ්නයක්වත් කරන්න වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. අර ලේසි ප්‍රශ්න කරන ස්පීඩ් එක වැඩි කරගන්න එකෙන්. එතකොට අන්න ඒ වගේ වාසිත් තියෙනවා. එතකොට අපි කිව්වොත් දැන් අපේ දිනේ කිව්වොත් අපි පළවෙනි ක්ලාස් එක පටන් ගන්නේ නොවැම්බර් 15. නොවැම්බර් 15 තමයි පළවෙනි ක්ලාස් එක පටන් ගන්නෙ. එතකොට එදාට අපි YouTube live එකක් විදිහට පළවෙනි ක්ලාස් එක පටන් ගන්නවා. නොවැම්බර් 15 රෑ 9ට තමයි පළවෙනි ක්ලාස් එක පටන් ගන්න. නොවැම්බර් 15 රෑ 9ට. එතකොට YouTube live එකක් විදිහට කරන්නේ. එතකොට අපි මෙතනදී එතකොට YouTube live එකක් විදිහට කරනවා. ඔයාට live ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ අවස්ථාවත් අපි ලබා දෙනවා. එතකොට අපි විභාගය දක්වාම මේක සම්පූර්ණයෙන් ෆ්‍රී හැමෝටම ලබා දෙනවා. එතකොට ඔයාලට YouTube පැකේජ් එකක් දාගෙන අපේ අලුත්ම channel එක ඔස්සේ මේ වැඩ ටික පිළිවෙලට කරගන්න පුළුවන්. හරි.